හායි මචං කොහමද ඉතින් අපි පැස්ට් එකක් හදන්න යන්නේ රසම රස. ඒකට බිත්තර, කරපිංචා, රම්පේ, කැරට්, ලීස් එකතු කරගෙන අපි පොඩ්ඩක් ටෙම්පරාදු කරගමු. ඊට පස්සේ ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් දාලා ඒත් හොඳට කලවම් කරගන්න. අපි පැස්ට් එක තැම්බීගෙන යනවා. ඒකට සුක් කැටයකුත් දාගත්තා. තාත් පොඩ්ඩක් රසවත් වෙන්න. පොල් තෙල් ටිකක් මදි වගේ පොල් තෙල් ටිකකුත් දාගත්තා. එන මිරිස් කුඩු ටිකක් දාගත්තා. පොඩ්ඩක් සැර වෙන්න. අපි රෙස්ට් එකගෙන නම් ටිකක් තැම්බිලා වගේ. දැන් බාගත්තොත් හොඳයි වගේ. අපි මේක ටෙම්පරාදු කරගත්ත ඔන්න. රෙස්ට් එකේ වතුර ටික පෙරාගෙන පොඩ්ඩක් වතුර ගතිය නැති වෙන්න චුට්ටක් චාච්චියකට දාලා නිකන් තඹ ගන්න. එතකොට නැති වෙන වතුර ගතිය. ඊට පස්සේ මිශ්‍රණයකට එකතු කරලා නැත්නම් ලුණු ගෙඩියක් කපා ගන්න ඕනේ තව. මොකද කිව්වොත් මේ අපි පැස්ට් එකට සැමනුත් එකතු කරගන්න ඕනේ. සැමන් ටික ටෙම්පරාදු කරගන්න. ලුණු කෑල්ලක් කපාගත්ත එක මදි වගේ. තව ගෙඩියක් කපා ගන්න ආයේ මොනවද නේ? කන එක රසට කන්න දෙක. හැමදේම කරන්නේ කණ්ඩ නේද? ඒ වගේම පිරිසිදුකමත් අංකයකට බලන්න ඕනේ. ලුණු ගෙඩිය හොඳට හොද ගන්නවා. සුද්ධ කරලා ඉවරලා. දැන් කපා ගන්නවා. ඔය දෙපිල්ල. බලන්න පුළුවන් නම් ඒක කපන්න ඕනේ. අර ටික නම් කලවම් කරගත්තා ඔන්න. දැන් සැමන් එක හදාගන්න යන්නේ. ඔන්න ලුණු ටික දැම්මා. කරපිංචා ටික දානවා දැන්. රම්පේ දාලා ටෙම්පරාදු කරගන්න ඕනේ. හොඳට ටෙම්පරාදු කරගන්න. විච්චි මිරිස් ටිකකුත් දාගන්නවා පොඩ්ඩක් රස වෙන්න. ඔන්න සමනුත් දාගත්තා. සමන් දාලා සමන් ටික හොඳට පොඩි කරගන්න. එතකොට තමයි රස. හොඳට පොඩි කරගෙන මේකත් හොඳට ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ කෑලි මිරිස් ටිකක් දාගෙන ගම්මිරිස් කුඩු ටිකක් දාගමු. ඉතින් සැරත් එපා ඉතින්නේ කන්න. ලුණු කුඩු ටිකක් මදි වගේ ලුණු ටිකක් දාගත්තා. නම් හොඳට තැම්බිලා වගේ තියෙන්නේ. අපි මේක දාගමු. දාගෙන හොඳට මික්ස් කරගන්න මේක. හොඳට හැම තැනටම වැටෙන විදිහට හොඳට මික්ස් කරගන්න. විනාඩි 2ක් විතර හොඳට මික්ස් කරගන්න. එතකොට තමයි හැම තැනටම අපි කන හැම කටකම රස තියෙන්නේ. වව් කොහොමද ඉතින්? ඔයාලටත් ඕනේද? කන්න එහෙනම්.